එහෙනම් ආයිබෝවන් සියලු දෙනාට සුබ දවසක්. අපි කලින් කතා කරා බමුණු ඉගැන්වීම් වල නිර්මාණවාදය හා වර්ණ ධර්ම සංකල්පය පිළිබඳ. හරි? බමුණු ඉගැන්වීම් අපි කලින් සතියක කතා කළේ බමුණන්ගේ මූලික ඉගැන්වීම් ටික. නේ? බමුණු ඉගැන්වීම්. හරි? බමුණු ඉගැන්වීම්. මේ බමුණු ඉගැන්වීම් වලදී මම ඔයාලට කිව්වා අපිට කතා කරන්න තියෙනවා නිර්මාණවාදයක් ගැන. වර්ණ ධර්ම සංකල්පයක් ගැන. ඒ වගේම ස්ව ධර්ම සංකල්පයක් ගැන. ඒ වගේම ආපත් ධර්ම සංකල්පය ගැන. ඒ වගේම ආශ්‍රම ධර්ම සංකල්පය ගැන. ඔය වගේ ඉගැන්වීම් කිහිපයක් අපිට කතා කරන්න තියෙනවා. මේ වගේ ඉගැන්වීම් කිහිපයක් කතා කරන්න තියෙනවා. මම ඔයාලට මේ කියන නිර්මාණවාදයයි වර්ණ ධර්මයි කතා කරලා ඉවර කළා අපේ පළවෙනි වීඩියෝ එකේදී. එහෙනම් මම අද බලාපොරොත්තු වෙන ඕගොල්ලොන්ට මෙන්න මේ ස්වධර්ම ආපත් ධර්ම කියන කොටස් දෙක අද කතා කරලා ඉවර කරගන්න. හරි? එහෙනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්වධර්ම හා ආපත් ධර්ම ගැන. එහෙනම් අපි අපේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙමු. බමුණන්ගේ මූලික ඉගැන්වීම් වල ස්වධර්ම කියලා කියන්නේ මොකක්ද? දැන් අපි එතනට තමයි එන්න හදන්නේ. හරි? ස්වධර්ම කියලා කියන්නේ මොකක්ද? ස්වධර්ම. ස්ව කියන්නේ තම කියන අදහසනේ. ස්ව කියන්නේ තම. අපි කියන්නේ ස්වාධීන නේ? ස්වෛරී, ස්වතන්ත්‍ර, ස්වේච්ඡන්දතාවය. ඉතින් ස්ව කියන්නේ තමන්ට කැමති විදියට තමන්ට තියෙන නිදහස, තමන්ට තියෙන අභිමානය, ඒ වගේ අදහසක් ස්ව. එතකොට ධර්ම කියලා කියන්නේ කරුණු නේ? එහෙම නැත්නම් අපි කියනවා ධර්ම කියලා කියන්නේ තමන්ට පැවරෙන රාජකාරී. එනම් බමුණෝ කියනවා එක් කුලයන්ට තමන්ට පැවරෙන රාජකාරී තමයි ස්වධර්ම කියලා කියන්නේ. එන ස්වධර්ම වලට තව වචන ගානක් අපිට යොදන්න පුළුවන්. රාජකාරී, කාර්යයන්, රැකියා, වගකීම් ඔය වගේ අදහස් අපිට ස්වධර්ම යටතට ගන්න පුළුවන්. එහෙනම් බමුණෝ කියනවා ළමයි මහා බ්‍රහ්මයා කුල 4ක් මවලා ඒ කුල 4ට එක් රාජකාරී, එක් රැකියා, එමන් නැත්නම් කාර්යයන්, එමන් නැත්නම් වගකීම් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි ඉටු කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි තමයි මේ කුලවලට මේව පවර්ලා දීලා තියෙන්නේ. එහෙම තමයි බමුණෝ කියන්නේ. එනම් පුතේ බමුණෝ කියන විදිහට කුල 4ට මෙහෙම රැකියාවන් පවරන්න හේතුව මොකක්ද? මම ඔයාලට කිව්වා බමුණෝ මේවා මේ ආවට ගියාට ඉදිරිපත් කරන්නේ නැහැ. හරි? බමුණෝ මේවා ආවට ගියාට ඉදිරිපත් කරන්නේ නැහැ. බමුණෝ මේවා ඉදිරිපත් කරන්නේ කිසියම් හේතුවක් මත. ඒ කියන්නේ බමුණු කුලයට මොකක් හරි අභියෝගයක් එල්ල වෙද්දී ඒ අභියෝගයෙන් මිදෙන්න තමයි බමුණෝ ඔය කියන එක ඉගැන්වීම් සමාජයට ගේන්නේ. නිර්මාණවාදය වේවා, ස්වධර්ම වේවා, ආපත් ධර්ම වේවා, වර්ණ ධර්ම වේවා, මොනවා හරි බමුණෝ මේ සමාජයට ගේන්නේ තමන්ගේ කුලයට යම්කිසි අභියෝගයක් එල්ල වෙනකොට ඒකෙන් මිදෙන්න.
ඉතින් ඒ නිසා මම ඔයාලට මතක ඇති ගිය සතියේ පැහැදිලි කළා දැන් අපි මුලින්ම කතා කරානේ නිර්මාණවාදයක් ගැන. නිර්මාණවාදය. එතකොට මේ නිර්මාණවාදය ඉදිරිපත් කරන්න හේතුවක් තිබුණා. ඊළඟට මම ගිය සතියේ කතා කරානේ වර්ණ ධර්ම ගැන. මේ වර්ණ ධර්ම ඉදිරිපත් කරන්න හේතුවක් තිබුණා. ඒ වගේම මම කතා කරානේ අද කතා කරන්න යන්නේ ස්වධර්ම ගැනනේ. එහෙනම් මේ ස්වධර්ම ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. ආපත් ධර්ම ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. යාගය ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. හරි. ආශ්‍රම ධර්ම ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. වේදය ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. උදක පාරිශුද්ධිය ඉදිරිපත් කරන්න හේතුවක් තියෙනවා. මේවා මේ ආවට ගියාට බමුණෝ ඉදිරිපත් කරපුවා නෙවෙයි ළමයි. ඔයාලට මතක ඇති මං කිව්වා නිර්මාණවාදී ඉදිරිපත් කළේ පැවැති බහුදේවවාදය නේද? පැවැති බහුදේවවාදය බැහැර කරන්න. ඒක දේවවාදයක් ඒ වෙනුවට ඒක දේවවාදයක් සමාජගත කරන්න. එතකොට බමුණ වර්ණ ධර්ම ඉදිරිපත් කළේ තමන්ගේ කුලය බමුණු කුලය උසස්ම කුලය කියලා සමාජගත කරන්න. බමුණන්ට ඕන වුණා තමන් තමයි උසස්ම කුලය කියලා. එහෙනම් බමුණ මේ ස්වධර්ම ඉදිරිපත් කරන්නත් ළමයි හේතුවක් තියෙනවා. එහෙනම් අපි බලන්න හදන්නේ ඇයි මේ බමුණෝ ස්වධර්ම සංකල්පය ඉදිරිපත් කරන්නේ? එහෙනම් මොකද්ද මේ ස්වධර්ම ඉදිරිපත් කරන්න බමුණන්ට තිබිච්ච අවශ්‍යතාවය? හරි. එහෙනම් අපි බලමු මොකද්ද ඒ අවශ්‍යතාවය කියලා. මෙහෙමනේ. දැන් ඔන්න මේ සමාජයේ කාලයක් යනකොට ළමයි මේ සමාජයේ කාලයක් යනකොට මික්ස් වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ සමාජයේ තියෙන කුල එකතු වෙන්න ගන්නවා. දැන් ඔයා දන්නවා සමාජයේ කුල එකතු වෙන්න තියෙන එකම සමාජ සබඳතාවය තමයි විවාහය කියලා කියන්නේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් මේ හිතන්නකෝ. ඔන්න බමුණු කුලය. මේ තමයි බමුණු කුලය. මේ තමයි ශාස්ත්‍රීය කුලය. මේ තමයි වෛශ්‍ය කුලය. මේ තමයි ශුද්‍ර කුලය. හරි. අපි එහෙම ගමුකෝ. ඔය තමයි කුල හතර. සාමාන්‍ය නීතිය තමයි බමුණෙක් විවාහ වෙන්න ඕන බැමිණියක් එක්ක. බමුණෙක් විවාහ වෙන්න ඕනේ බැමිණියක් එක්ක. ශාස්ත්‍රීය කුලේ රාජවංශිකයෝ විවාහ වුණේ ශාස්ත්‍රීය කුලේම බිසෝවරු එක්ක. එතකොට මේ වෛශ්‍ය කුලේ සිටුවරු විවාහ වුණේ සිටුවරියන් එක්ක. එතකොට ශුද්‍ර කුලයේ අය විවාහ වුණේ ශුද්‍ර කුලයක් එක්ක. වේන නම් වේන කුලයක් එක්ක, නේසාද නේසාද කුලයක් එක්ක, රතකාර කුලයක් එක්ක, පුක්කු සහ චණ්ඩාල ඒ විදිහටම ඒ කුලත් එක්ක. හැබැයි ළමයි තරුණ අදහස් වලට ඔය කුල ભેද අදාළ වෙන්නේ නැහැ. අපි අර කතාවටත් කියනවානේ හිත ගිය තැන මාලිගාව කියලා. ඉතින් අන්න ඒ වගේ සමහර තැන්වලදී බමුණු දැක්කා මේ කුල අතර මිශ්‍රණයක් ඇති වෙනවා. උදාහරණයකට ඔයා හිතන්න බමුණු කුලයේ තරුණයෙක්. හරි. අපි හිතමු බමුණු කුලයේ තරුණයෙක්. හරි. එයා මෙන්න මේ ශාස්ත්‍රීය කුලයේ ස්ත්‍රියක් සමග සබඳතාවක් ඇති කරගත්තා කියලා. අන්න කුල අතර මිශ්‍රණය. හරි. මොකද ඒ දෙන්න විවාහ වුණා. එතනදී ස්වාමියා බමුණු බිරිඳ ශාස්ත්‍රීය. අන්න මිශ්‍රණය. හැබැයි කෙනෙක්ට හිතන්න පුළුවන් ඉතින් කමක් නැහැ. ඇයි කමක් නැත්තේ? බ්‍රාහ්මණ
ශාස්ත්‍රීය හා වෛශ්‍ය කියලා කියන්නේ ආර්ය කුල. ඒ කියන්නේ ඒ තුන උසස් කුල. ඒ නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් කමක් නැහැ ඉතින් උසස් කුලනේ. හරි. ප්‍රශ්නේ තියෙන්නේ නිකමට හිතන්න බමුණු තරුණයේ ආදර සබඳතාවක් ඇති කරගත්තොත් ශුද්‍ර ස්ත්‍රියක් සමග අන්න එතන ගැටලුවක් තියෙනවා. කවදාක්වත් අර බමුණු තරුණයාගේ දෙමව්පියෝ අර ශුද්‍ර තරුණිය ලේලිය විදියට බාරගන්නේ නැහැ. කවදාක්වත් බාරගන්නේ නැහැ. ඒ කියන්නේ එතන ඇති වෙනවනේ කුල මිශ්‍රණය. ඒ කුල මිශ්‍රණයට මේගොල්ලෝ විරුද්ධයි. නිකන් හිතන්න එකම ගෙදර නිකන් හිතමු අපි එකම ගෙදර ඔන්න බමුණු ගෙයක් තියෙනවා. බමුණු ගෙයක් තියෙනවා. මේ බමුණු ගෙදර හැමදාම කෑම මේසෙදී හිතන්නාර බමුණු අම්මයි බමුණු තාත්තයි බමුණු දරුවෝ 4 දෙනෙක් හිටියා. පුත්තු 4 දෙනෙක්. මේ 4 දෙනයි එකට ඉඳගෙන කෑම කනවා කියලා හිතන්න. අපි නිකන් උදාහරණයකට හිතමු. හරි? සාමාන්‍යයෙන් කාන්තාවන්ට මෙහෙම අවස්ථා බමුණු දුන්නේ නැහැ. මම නිකන් උදාහරණයකට කියන්නේ. හරි අපි හිතමු මෙහෙම එකට ඉඳගෙන කෑම කනවා කියලා. අපි හිතමු මේ වැඩිමල් පුතා විවාහ වෙනවා බැමිණියක් එක්ක. හරි? එයා විවාහ වෙනවා බැමිණියක් එක්ක. එතකොට ඔය කෑම මේසේ අර බැමිණියටත් ඉඩ ලැබෙනවා. හිතමු මේ දෙවෙනි පුතා විවාහ වෙනවා ශාස්ත්‍රීය දියණියක් එක්ක. අන්න එතකොට මේ කෑම මේසේ අර ශාස්ත්‍රීය දුවටත් ඉඩ ලැබෙන්න ඕන. අපි හිතමු මේ පුතා විවාහ වෙනවා තුන්වෙනි පුතා විවාහ වෙනවා වෛශ්‍ය කුලයේ කෙනෙක් එක්ක. එතකොට එයාටත් ඒ සමානත්මතාවයම ලැබෙන්න ඕන කියලා. මේ බාලයා හැම ගෙදරම බාලයා තමයි පිස්සු කෙලින්නේ. මේ බාලයා විවාහ වෙනවා කියලා හිතන්නකෝ ශුද්‍ර ස්ත්‍රියක් එක්ක. දැන් එතකොට මේ ඔක්කොම එකම කෑම මේසේ ඉඳගෙන කනවා නම් දැන් ඔයාම හිතන්න දැන් කවුද මෙතන උසස් කවුද මෙතන පහත්? දැන් මේ බමුණු අම්මටයි බමුණු තාත්තටයි මේ ලේලියෝ 4 දෙනාටම සලකන්න වෙන්නේ තමන්ගෙම දූලා ගානට. එතකොට ලොකු පුතාගේ ලේලිට වැඩියෙන් සලකලා දෙවෙනි තුන්වෙනි සිව්වෙනි ලේලියන්ට අඩුවෙන් සලකන්න විශේෂයෙන්ම ශුද්‍ර ලේලියට නොසලකා ඉන්න අර බමුණු අම්මටයි තාත්තටයි බැරි වෙනවා. සාමාන්‍ය බමුණු සංකල්පය තමයි මේ වගේ අවස්ථාවල gedara බැල මෙහෙවර කරන්නේ ශුද්‍ර කාන්තාවෝ. හරි එහෙම නැත්නම් ශුද්‍ර පිරිමි මිනිස්සු. ශුද්‍ර සමාජයේ ශුද්‍ර කුලයේ අය. ඒ කියන්නේ මේ කෑම ටික හදලා දෙන්නේ, කෑම ටික බෙදලා දෙන්නේ, අඩුපාඩු සපයන්නේ ශුද්‍රයෝ. දැන් එහෙමයි කියලා මේ ලේලිව එතනට තල්ලු කරන්න බෑ. ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා අර වර්ණ ධර්ම සංකල්පය බිඳ වැටෙනවා. දැන් මේ වගේ අවස්ථාවක් සමාජෙ පැන නැගුණොත් වර්ණ ධර්ම වලින් ඇති වැඩක් නැහෙනේ. ඒ දැන් වර්ණ ධර්ම වල තියෙන රෙස්පෙක්ට් එක තමයි බමුණ වෙච්ච අපි උසස් අනිත් අය පහත් අපිට වඩා පහත්. බමුණෝ කියනවා බ්‍රහ්මන කුලයට අයිති අය පිරිසිදුයි. බ්‍රහ්මනාව සුජ්ජන්ති. නෝ අබ්‍රහ්මනෝ අනිත් කුලවල අය අපිරිසිදුයි. එතකොට මෙතන පිරිසිදු කුලයයි අපිරිසිදු කුලයි ඔක්කොම මික්ස් වෙලා ඉන්නේ. එහෙනම් සමාජයේ ඇති වුණා ළමයි කුලාතර සංකලනය. එහෙම නැත්නම් අපි කියන කුලාතර මිශ්‍රණය. එහෙනම් පොතේ බමුණන්ට ඕන වුණා මෙන්න මේ කුල අතර ඇතිවන මිශ්‍රණය වළක්වලා මේ කුල ටික අකණ්ඩව පවත්වාගෙන යන වැඩපිළිවෙලක් යොදන්න. ඉතින් ඒකට ඒ කාලේ අර බමුණු පූජකවරු මම අර නිතරම කියන්නේ ඔය බ්‍රහ්මණ ඉගැන්වීම් ඉදිරිපත් කරන අයට හරි මම සාමාන්‍යයෙන් කියන්නේ අර බමුණු පප්පලා කියලා.
හරි. මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් ඉදිරිපත් කරන අයට දැන් අර අපි ගත්තොත් එහෙම දැන් ඔය බලන්න බ්‍රාහ්මණ ඉගැන්වීම් ටික ඔය තියෙන්නේ නිර්මාණවාද, වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම. ඕවා කාලෙන් කාලට ඉදිරිපත් කරන ඔය බමුණු පප්පල ටිකක් ඉන්නෝ ළමයි. අන්නේ බමුණු පප්පල ටික කල්පනා කරා මේ කුල මිශ්‍රණය වළක්වන්නේ කොහොමද? ඒ නිසා ඒගොල්ලෝ ගෙනාවා සංකල්පයක්. මොකද ඒගොල්ලන්ට සමාජ ඉදිරියට ඇවිල්ලා කියන්න බෑ අපේ බමුණු කුලය මේ කුල මිශ්‍රණය නිසා පීඩාවට ලක් වෙලා ඉන්නේ. ඒ නිසා අනේ බමුණු දරුවනේ බමුණු පැටවුනේ ප්ලීස් ඔය අඩු කුලවල එවුන්ව බඳින්න එපා. එහෙම කියන්න බෑ. රෙද්දක් ඇඳන් එහෙම කියන්නේ කොහොමද? මොකද එපා කිව්වොත් එපා කියපු එක තමයි කරන්නේ මිනිස්සු. අද වගේම තමයි එදා. එතකොට බමුණන්ට ඕන වුණා මේ කුල අතර ඇතිවන මිශ්‍රණය වළක්වන්න. එහෙනම් මේ කුල අතර ඇතිවන මිශ්‍රණය වළක්වලා අකණ්ඩව කුල ටික අමිශ්‍රව ගෙන යන්න තමයි බමුණු මේ වර්ණ ධර්ම සංකල්පය පැහැදිලි කරන්නේ. හරි. ඒක තමයි සාමාන්‍ය රීතිය. එතකොට දැන් ළමයි මේ වීඩියෝ එකේ මේ පොඩි මොකක් හරි කට් එකක් වුණොත් ලින්ක් එක මම ආයෙ දානවා. හරි. එතකොට ඒකෙන් ඔයාලට ආයෙ සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. රයිට්. එතකොට දැන් බමුණු සංකල්පයට අනුව අපි ගත්තොත් මේ කුල අතර ඇතිවන මිශ්‍රණය වළක්වලා අකණ්ඩව කුල ටික අමිශ්‍රව ගෙනියන්න තමයි බමුණු මේ කියන වර්ණ ධර්ම සංකල්පය මේ ස්වධර්ම සංකල්පය ඉදිරිපත් කරන්නේ. හරි. මේ කුල අතර ඇතිවන මිශ්‍රණය වළක්වලා අකණ්ඩව කුල අමිශ්‍රව ගෙන යන්න තමයි මේ ස්වධර්ම සංකල්පය ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි බලමු මේ එක් කුලයට මොනවද මේ වෙන්වෙන්ව පැවරිච්ච රැකියාවල් ටික කියලා. හරි. අපි බලමු මොනවද මේ වෙන්වෙන්ව පැවරිච්ච රැකියාවල් ටික කියලා. හරි. රයිට්. මම කුල හතරේ රැකියා ටික මෙතන ඉඳලා ලියන්න පටන් ගන්නම්. හරි. දැන් අපි ගත්තොත් බමුණු කුලය. බමුණු කුලය. පුතේ බමුණු කුලයට රැකියා 7ක් ලැබුණා. රැකියා 7ක් ලැබුණා. මේ රැකියා 7 අපි පෙළගස්වල බැලුවොත් අපිට මෙන්න මෙහෙම මේ රැකියා 7 හඳුනා ගන්න පුළුවන්. හරි. මනුස්මෘතියේ ශ්ලෝකයක තියෙනවා අධ්‍යාපන මධ්‍යනං යදදං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහණ චෛව බ්‍රහ්මනානම් මකල්පය. මේකේ තියෙන විදියට මෙන්න මෙහෙමයි. ඔය කියන රැකියා 7 දැක්වෙන්නේ. එක ඉගෙනීම. ඔන්න පළවෙනි රැකියාව ඉගෙනීම. දැන් සමහරක් විට ඔයාට හිතෙන්න පුළුවන් ඉගෙන ගන්න එක රස්සාවක්ද? ඒ කියන්නේ ඔයා දකින්නේ මොනවා හරි වැඩක් කරලා මුදලක් උපය ගන්න එක තමයි රැකියාව, ජොබ් එක. නෑ මම ඔයාලට කිව්වා ස්වධර්මවල තියෙනවා අදහස් කීපයක්. ස්වධර්ම කියන්නේ එක පැත්තකින් රැකියා, ස්වධර්ම කියන්නේ තව පැත්තකින් කාර්යයන්, වගකීම්. එහෙනම් ඉගෙන ගන්න එක ඔයාගේ වගකීම. දැන් මේ ඔයා කරන්නේ මොකද්ද ඉගෙන ගන්න එක? එහෙනම් ඔයා මොන කුලයේද? බමුණු කුලේ. එහෙනම් ඔයා බමුණු කුලේ. right. එහෙනම් ඉගෙනීම. දෙක ඉගෙනවීම. ඉගෙනවීම. උගන්නන එක බමුණුන්ට අයිති රැකියාවක්. කාර්යයක්. වගකීමක්. දැන් මම මොකද්ද ඔයාට මේ වෙලාවේ කරන්නේ? උගන්වනවා. එහෙනම් මං කවුද? බමුණු කුලේ. දැන් මං ඉගෙනගෙනත් තියෙනවා. දැන් මං උගන්වනවා. හරි? එහෙනම් මම බමුණු කුලේ. දැන් ඔයා ඉගෙන ගන්නවා. ඔයත් බමුණු කුලේ.
තුන්වෙනි රැකියාව තමයි යාග කිරීම. යාග කිරීම. ඊළඟ එක යාග කරවීම. ඊළඟ එක දන් දීම. ඊළඟ එක දන් පිළිගැනීම. ඊළඟ එක රජුට අනුශාසනා කිරීම. ඔන්න රැකියා ටික. හරි. ඔය තමයි රැකියා 7. බලන්න හොඳට ඔන්න බෝඩ් එකේ තියෙනවා රැකියා 7. හරිනේ. ඔන්න බමුණු කුලයට අයිති රැකියා 7. හරි. ඔය බමුණු කුලයේ රැකියා 7. ශ්ලෝකයක් තියෙනවා. මම නෝට්ස් ටික දෙන්නම්. මම බෝඩ් එකේ ශ්ලෝකෙ ලිව්වේ නෑ. ඒකේ තියෙන්නේ අධ්‍යාපන මධ්‍යනං යදදං යාජනං තතා දානම් ප්‍රතිග්‍රහණ චෛව බ්‍රහ්මනානම් මකල්පයං. ඒකේ තමයි ශ්ලෝකේ. ඒකට තමයි මේ රැකියා 7 එන්නේ. ඊළඟට අපි ගත්තොත් ශාස්ත්‍රීය කුලය. අපි ගත්තොත් ශාස්ත්‍රීය කුලය. ඒකට රැකියා තියෙන්නේ 5යි. ශාස්ත්‍රීයයන්ට රැකියා 5ක් තියෙනවා. මොනවද 5? බමුණන්ටත් ඉගෙන ගන්න පුළුවන්. ශාස්ත්‍රීයයන්ටත් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔයා කරන්නේ මොකද්ද? ඉගෙන ගන්න එක. එහෙනම් ඔයා කවුද? එක්ක බමුණු කුලේ නැත්නම් ශාස්ත්‍රීය කුලේ. හරි? ඒතර ඉගෙනීම බමුණන්ටත් තියෙනවා ශාස්ත්‍රීයයන්ටත් තියෙනවා. ඉගෙනීම තියෙන්නේ බමුණන්ට විතරයි. ශාස්ත්‍රීයයන්ට ඉගෙනීම නැහැ. දැන් මං කරන්නේ ඉගෙනීම විතරයි. එහෙනම් මං තාම ඔරිජිනල් බමුණෙක්. ඔයා ඇවිල්ලා එක්ක බ්‍රහ්මණ එක්ක ශාස්ත්‍රීය. බමුණන්ට යාග කිරීම තියෙනවා. ශාස්ත්‍රීයන්ටත් යාග කිරීම තියෙනවා. හරි. හැබැයි බමුණන්ට යාග කරවන්න පුළුවන්. ශාස්ත්‍රීයන්ට යාග කරවන්න බෑ. බමුණන්ට දන් දීම තියෙනවා. ශාස්ත්‍රීයන්ටත් දන් දීම තියෙනවා. හරි. ඊට අමතරව ශාස්ත්‍රීයන්ට තව රැකියා දෙකක් තියෙනවා. ඒ තමයි එකක් ප්‍රජාපාලනය, අනික කාමයෙහි නොඇලීම. කාමයෙහි නොඇලීම. ඔන්න ශාස්ත්‍රීයයන්ගේ රැකියා 5. හරි. මේ තමයි ශාස්ත්‍රීයයන්ගේ රැකියා 5. right. ඒගොල්ලන්ට ශ්ලෝකයක් තියෙනවා. ඒගොල්ලන්ට කියන්නේ ප්‍රජානං රක්ෂණං දානං මිද්‍යාද්දේන මේවච විශ්වයේෂ ප්‍රසස්සිෂ්ඨ ශාස්ත්‍රීයස්ත්‍ර සමායත. හයි. ඔන්න බලන්න දැන් බෝඩ් එකේ තියෙනවා රැකියා දෙපැත්තෙම තියෙනවා. දැන් අපි ඉස්සල්ලා කතා කරේ right. අපි ඉස්සල්ලා කතා කරේ බමුණු කුලයයි ශාස්ත්‍රීය කුලයයි රැකියා. හරිද? බමුණු කුලයේ රැකියා 7යි ශාස්ත්‍රීයයන්ට රැකියා 5යි. හරි. බෝඩ් එකේ ඉඩමදි හින්දා මම ආවා වයිට් බෝඩ් එකට වෛශ්‍ය කුලයේ රැකියා 7 ගැන කතා කරන්න. අපිට වෛශ්‍යයන්ටත් රැකියා 7ක් තියෙනවා. 7ක්. එතකොට ඉගෙනීම බමුණන්ටත් අයිති, ශාස්ත්‍රීයයන්ටත් අයිති, වෛශ්‍යයන්ටත් අයිති. යාග කිරීම බමුණන්ටත් අයිති, ශාස්ත්‍රීයයන්ටත් අයිති, වෛශ්‍යයන්ටත් අයිති. දන් දීමත් බමුණන්ටයි, ශාස්ත්‍රීයයන්ටයි, වෛශ්‍යයන්ටයි දෙගොල්ලොන්ටම මේ තුන්ගොල්ලොන්ටම අයිති. හරි. ඊට අමතරව කුෂිකර්මාන්තය
ඊට අමතරව සත්ව පාලනය, ඊට අමතරව වෙළඳාම සහ මුදල් පොලිය කිරීම. දවඩ පේනවා ඇති මේ රැකියා හතර පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ අනිත් රැකියාවල් වලට සාපේක්ෂව. හරි. දැන් අපිට තව ඉතුරු එක කුලයයි ශුද්‍ර කුලය. ශුද්‍ර කුලයටත් මහා ගොඩක් රැකියා හම්බ වුණේ නැහැ. ශුද්‍ර කුලයට හම්බ වුණේ එකම එක රැකියාවයි. හරි. ශුද්‍රයන්ට හම්බ වුණේ එකම එක රැකියාවයි. දැන් ශුද්‍රයන්ට ශ්ලෝකයක් තියෙනවා. දැන් අපි බමුණන්ටත් ස්වධර්ම වල ශ්ලෝකයක් කිව්වා. ශාස්ත්‍රීයන්ටත් කිව්වා. වෛශ්‍යයන්ටත් කිව්වා. හරි. එතකොට අපිට ශුද්‍රයන්ව අමතක කරන්න බෑ. නැත්නම් අපිත් කරන්නේ ශුද්‍රයන්ට කෙනෙහිලිකම් වෙනවා. ඒක මේවතු ශුද්‍රස්ව ප්‍රභෝ කර්ම සමාදිශේත් ඒතේෂාන් මේව වර්ණනම් ශ්‍රූශ්‍රේසා මනුසයෝ. ඒක පොඩ්ඩක් එහෙම කට හදලා කියන්න ඕනේ නැත්නම් දිවුලුක් වෙනවනේ. එතකොට ශුද්‍රයන්ට තිබුණු එකම රැකියාව තමයි උපතේ සිට විපත දක්වා මේ උසස් කුල තුනට බැල මෙහෙවර කිරීම. ඒක තමයි ශුද්‍රයන්ට තිබුණු එකම රැකියාව. එහෙනම් ඔන්න ළමයි මම ස්වධර්ම ටික බෝඩ් එකේ දැම්මා. අපි දැන් ආයේ පිළිවෙලට එමු. කුල හතරට බමුණ වෙන වෙනම රැකියා පවරලා දුන්නා. බමුණ එහෙම කුල හතරට වෙන වෙනම රැකියා පවරන්න හේතුව බමුණ කියනවා මේ කුල අතර ඇතිවෙන මිශ්‍රණය වළක්වන්න ඕනි. අකණ්ඩව කුල ටික අමිශ්‍රව පවත්වාගෙන යන්න ඕනි. ඉතින් ඒ සඳහා බමුණන්ට ඕන වුණා එක එක කුලවලට රැකියා දීලා ඒ රැකියා ටික කරගෙන හිටපල්ලා තමන්ගේ කුලයට අදාළ නැති රැකියා කරන්න බෑ. ඒතර තමන්ගේ කුලයට අදාළ රැකියා කරන්න බෑ කියන්නේ වෙන කුලයක් එක්ක මිශ්‍ර වෙන්න බෑ. දැන් බමුණු කුලයේ කෙනෙක් වෛශ්‍ය කුලයේ කෙනෙක් එක්ක විවාහ වුණොත් දැන් එතකොට එතනදී හස්බන්ඩ්ට කියන්න පුළුවන් මං වයිෆ් ගේ කුලේ රැකියාත් කරනවා. මට උපතින්ම ලැබිච්ච මගේ කුලේ රැකියාත් කරනවා. එතකොට මික්ස් වෙනවා. එතකොට රැකියාත් මික්ස් වෙනවා. හස්බන්ඩ් and වයිෆ් උත් කුල දෙක මික්ස් කරගෙන තියෙනවා. දැන් බමුණන්ට ඕන උනේ මෙන්න මේ කුල මිශ්‍රණය වළක්වන්නනේ. ඉතින් බමුණෝ කියනවා කුල අතර විවාහ වෙන එක නෙවෙයි කුල අතර රැකියා පටල ගන්න එපා. ඒක බමුණේ කපටිකම. රැකියා පටල ගන්න එපා කියන්නේ කුල පටලවාගෙන විවාහ වෙන්නත් එපා කියන එකම තමයි. හරි? ඒකම තමයි. එහෙනම් අපි දැක්කා බමුණු කුලයේ රැකියා හත ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම හා රජුට අනුශාසනා කිරීම. ශාස්ත්‍රීයන්ට ඉගෙනීම, යාග කිරීම, දන් දීම, ප්‍රජා පාලනය, ඊළඟට කාමයේ නොයැලීම. වෛශ්‍යයන්ට ඉගෙනීම, යාග කිරීම, දන් දීම, කුෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වෙළඳාම හා මුදල් පොලිය කිරීම. ඒ වගේම ශුද්‍රයන්ට කුල තුනට උපතේ සිට විපත දක්වා බැල මෙහෙවර කිරීම. දැන් ඔයා දැක්කා නේද මේ කුල අතර මෙන්න මේ රැකියා තුන ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම බමුණන්ටත් පොදුයි ඒ වගේම ශාස්ත්‍රීයන්ටත් පොදුයි. හරි? හරි. වෛශ්‍යයන්ටත් පොදුයි. මේ බලන්න. මේ ටිකම වෛශ්‍යයන්ටත් පොදුයි. හරි. ඒ කිව්වේ ඉගෙනීම,
හරි ඉගැන්වීම යාග කිරීම කියන එක බමුණු කුලයටත් අයිති ශාස්ත්‍රීය කුලයටත් අයිති වෛශ්‍ය කුලයටත් අයිති දෙවට තේරෙනවාද ඇයි එහෙම අයිති වෙන්නේ කියලා ඒ කුල තුනට විතරක් අයිති වෙන්නේ ඇයි පුතේ ඒ කුල තුන ආර්ය කුල එහෙනම් මේ උසස් කුල තුනට උරුම පොදු රැකියා තුන තමයි හරි පොදු රැකියා ටික තමයි හැබැයි මේ ස්වධර්ම සංකල්පයත් එක්ක බලද්දී ඔයාලට පේනවා ඇති මේ රැකියා බෙදලා තියෙන විදිය අනුව මොනවා හරි සාධාරණයක් තියනවද නැත්නම් අසාධාරණයක් තියනවද නේද මේකේ සමහරුන්ට වාසිදායකද එහෙම නැත්නම් සමහරුන්ට ඒක අවාසිදායකද ওই විදියට ඔයාට මේක අවබෝධයක් ගන්න පුළුවන් දැන් මම ඔයාගෙන් අහුවොත් මේ ස්වධර්ම සංකල්පය මේ බෙදලා තියෙන විදිය සාධාරණද හරි බලන්න මේක සාධාරණද කියලා බලන්න දැන් බමුණන්ට රැකියා 7යි ශාස්ත්‍රීයන්ට රැකියා 7යි හරි ඒ වගේම ශාස්ත්‍රීයන්ට රැකියා 5යි හරි බමුණන්ට රැකියා 7යි අපි නැවත යන් එතනට බමුණන්ට රැකියා 7යි ශාස්ත්‍රීයන්ට රැකියා 5යි වෛශ්‍යයන්ට රැකියා 7යි ශුද්‍රයන්ට එකම එක රැකියාවයි දැන් මේක තියෙන විදිහට හරිද මේකේ තියෙන විදිහට ඔයාට හිතනවද මේ රැකියා බෙදලා තියෙන විදිය සාධාරණයි කියලා දැන් මේ දැක්ක විදියට ඔයා මේ බෝඩ් දෙකේම දැක්ක විදියට හරි ඔයාට හිතනවද මේ රැකියා බෙදලා තියෙන විදිය සාධාරණයි කියලා හැබැයි ඔයා බැලුව බැල්මට හිතයි මේක අසාධාරණයි නේ ඔයාට බැලුව බැල්මට පේන්නේ මේ රැකියා බෙදලා තියෙන විදිය අසාධාරණයි තේනවද දැන් අරගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් නේද උගන්වන්න පුළුවන් බමුණන්ට යාග කරන්න පුළුවන් කරවන්න පුළුවන් නේ දන් දෙන්න පුළුවන් ඒ වෙනස් ඒතර ශාස්ත්‍රීයන්ට දැන් පේනවා ඒතකොට ඒගොල්ලන්ටත් ඉගෙනීම පුළුවන් යාග කිරීම දන් දීමට අමතරව නේද ඒගොල්ලන්ට ප්‍රජාපාලනය පුළුවන් හරි ඒගොල්ලන්ට කාමයේ නොඇලෙන්න පුළුවන් අන්න ඒ වගේ ඒතර ඔයාලට පේනවා ඇති වෛශ්‍යයන්ට ගත්තොත් අන වෙනස්ම රැකියා 4ක් මේ ඒ 7න් වෙනස්ම රැකියා 4ක් කෘෂිකර්මයේ සත්ත්ව පාලනයේ වෙළඳාම් මුදල් පොලිය නේද ඔයාලට එහෙමත් පේනවා දැන් ඔය තියෙන විදිහට පුතේ දැන් ඔය බෝඩ් එකේ වා දැක්ක විදිහට ඔයාට හිතෙයි මේ රැකියා බෙදලා තියෙන විදිය අරිම අසාධාරණයි කියලා. ඇත්ත බැලුව බැලමට අපිට එහෙම පේනවා. හැබැයි මේකේ අපි ටිකක් අතුලාන්තයෙන් බැලුවොත් බමුණ මේ රැකියා බෙදලා තියෙන විදිය අසාධාරණමත් නැහැ සමාජයට ගැළපෙන විදිහට බැලුවොත්. ඒ කියන්නේ පුද්ගලානුබද්ධව නැතුව සමාජානුබද්ධව බැලුවොත් අපිට පේනවා මේකේ එහෙම අසාධාරණයි කියන්න බෑ. හරි. ඒ කියන්නේ මගේ තර්කය තමයි මෙන්න මේක. ලෝකේ ඕනම රටක් පවත්වාගෙන යන්න ඒ රටට අවශ්‍ය වෙන මූලික අංශ 4ක් තියෙනවා. මූලික අංශ 4ක් තියෙනවා. ඒ තමයි එකක් තමයි ඕනම රටක තියෙන්න ඕන ළමයි ආගමික පැත්තක්. ඒ කියන්නේ ආගමික අංශයක් තියෙන්න ඕන. ඕනම රටක මොන හරි ආගමක් අදහනෝ මිනිස්සු. ආගමක් ඕනේ සදාචාර සම්පන්න, ශිෂ්ට සම්පන්න වෙන ආගමක් ඕනේ. ඒ වගේම රටක් දුහන්න දේශපාලනය ඕනේ. right? දේශපාලනය ඕනේ.
ජනනායකයෝ ඕනි. පාර්ලිමේන්තුවක් ඕනි. මේ කැබිනට් මණ්ඩලයක් ඕනි. ලෝකේ ඕන රටක එහෙම තියෙනවා. දේශපාලන. ඒ වගේම තමයි රටක තියෙන්න ඕනේ සංවර්ධනයක්. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක්. නේ? රටක ආර්ථික පැත්තක් තියෙන්න ඕනේ. රටක තියෙන්න ඕනේ ආයෝජන තියෙන්න ඕනේ. මේ නිෂ්පාදන තියෙන්න ඕනේ. නේද? රටක තියෙන්න ඕනේ කර්මාන්ත තියෙන්න ඕනේ දියුණුව ගැන. දියුණුව ඉකොනොමික්ස් ඒ පැත්ත තියෙන්න ඕනේ ආර්ථික පැත්ත. ඒ වගේම මේ හැම දෙයක් වගේම රටක තියෙන්න ඕන ළමයි ඊළඟ එක තමයි ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය. ඒ කියන්නේ මේ හැම එකක්ම ගොඩනගන්න නම් මිනිස් ශ්‍රමය අවශ්‍යයි. මිනිස්සු වෙහෙසිලා වැඩ කරන්න ඕනේ. ගොවියා කුඹුරු කොටන්න ඕනේ. නේ පොල් කඩන මිනිස්සයා පොල් ගහන නැගලා පොල් කඩන්න ඕනේ. උයන පිහන කෙනා උයන්න ඕනේ පිහන්න ඕනේ. රෙදි හොදන කෙනා රෙදි හොදන්න ඕනේ. ශ්‍රමය අවශ්‍යයි. මොකද නැත්තම් ඒ වැඩ කරගන්න නේද? එමුණොත් අපිට ඒවට යන්ත්‍ර සූත්‍ර ඕන, රොබෝල ඕන. එන රටක් දුහන්න මේ හැම පැත්තක්ම මේ හතරම ඕන. දැන් ඔයා බලන්න මේ කුල හතරේ ස්වධර්ම වලින් පෙන්වන්නේ ඔය අංශ හතර නෙවෙයිද? ඔයා බලන්න මේ ස්වධර්ම වලින් පෙන්වන්නේ ඔය අංශ හතර නෙවෙයිද කියලා. මේ බමුණු එනම් බමුණු සමාජයේ අපිට පේනවා යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම. දැන් මෙන්න මේ අංශ ටික අපි ගත්තොත් මේ නියෝජනය වෙන්නේ රටක ආගමික පැත්ත. මේ නියෝජනය වෙන්නේ රටක ආගමික පැත්ත. එතකොට අපි ශාස්ත්‍රීයන්ට ආවොත් මේ ශාස්ත්‍රීයන් නියෝජනය වෙන්නේ පුතේ ප්‍රජාපාලනය කියන්නේ රජකම රජු. එහෙනම් ඒ නියෝජනය වෙන්නේ රටක දේශපාලන පැත්ත. නේ? හරි දැන් තේරෙන්නේ නැති මම මේ කියන දේ. මේ රටක නියෝජනය වෙන්නේ දේශපාලන පැත්ත. අපි ඊළඟට එමුකෝ වෛශ්‍යයන් දිහාවට. දැන් බලන්න මෙන්න මේ රැකියා ටික. මෙන්න මේ රැකියා ටික නියෝජනය වෙන්නේ රටක ආර්ථික පැත්ත. රටක ආර්ථික අංශය තමයි නියෝජනය වෙන්නේ. ආර්ථිකය. එතකොට මේ ශුද්‍රයන්ගේ මෙන්න මේ රැකියාවෙන් නියෝජනය වෙන්නේ රටක ශ්‍රම බලකාය පැත්ත. දැන් එහෙම බැලුවොත් ඔයා බලන්න බමුණෝ මේ ස්වධර්ම ඉදිරිපත් කරලා තියෙන්නේ රටක් දුහන්න පුළුවන් විදියට. මේ රට දුහන්න පුළුවන් වෙන්නේ බෑ. කඩා වැටෙන්න බෑ. ඒ නිසා තමයි බමුණෝ මෙතනදී රටේ ආගමික බමුණ කුලය, කියන්නේ බමුණු කුලය ආගමික, ශාස්ත්‍රීය කුලය දේශපාලනික, වෛශ්‍ය කුලය ආර්ථිකය, ශුද්‍ර කුලය ශ්‍රම බලකාය. එහෙනම් මේ විදියට නියෝජනය වෙන්න තමයි බමුණෝ මේ ස්වධර්ම සංකල්පය සමාජගත කරලා තියෙන්නේ. දැන් ඔන්න ඔයාට පැහැදිලි ස්වධර්ම සංකල්පය කියන්නේ මොකක්ද කියන එක. මම ඒක පැහැදිලිව බෝඩ් දෙකේ දෙපැත්තේ පැටලෙන්නේ නැති වෙන්න ලිව්වා. ඔයාට දැන් මම ඒක ටිකක් නැවත කෙටියෙන් විස්තර කරන්නයි මේ හදන්නේ. ඔයා ගාව මොකක් හරි සටහනක් ඇති මේ සම්බන්ධව. ඔයා දැන් මේ කතා කරන ටික ලියාගත්තා නම් ඔයාට මේක බලා ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක්ට මේ නෝට්ස් ටික මට දෙන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් ඒක සටහනේ ලියා ගන්න. මම මේ ගැන පොඩි විස්තරයක් විවරණයක් විනාඩි 5ක් ඇතුළත දැන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හරි. මෙහෙමයි වැඩි. ඔන්න දැන් අහගන්න
අපි දැන් කතා කරපු දේ මම පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරනවා. අපේ පාඩම බමුණු ඉගැන්වීම. මම එතනදී පළවෙනි කොටසේදී කිව්වා, පළවෙනි වීඩියෝ එකේදී කිව්වා නිර්මාණවාදය කියන්නේ මොකක්ද? වර්ණ ධර්ම කියන්නේ මොකක්ද? ඇයි බමුණෝ නිර්මාණවාදී ඉදිරිපත් කළේ? ඇයි බමුණෝ වර්ණ ධර්ම ඉදිරිපත් කළේ? මම දැන් මෙතනදී කතා කළේ අද මොකක්ද මේ ස්වධර්ම සංකල්පය කියන්නේ? එන ස්වධර්ම සංකල්පයෙන් පැහැදිලි වෙන්නේ බමුණෝ කියනවා මහා බ්‍රහ්මයා නැමැති දෙවියන් වහන්සේ මිනිස්යාට උපතේ සිට විපත දක්වා තමන්ගේ කුලයට අදාළව කළ යුතු රැකියාවල් ටිකක් නම් කරලා දීලා තියෙනවා. ඒ අනුව බමුණු කුලයේ අයට රැකියා 7ක්, ශාස්ත්‍රීය කුලයේ අයට රැකියා 5ක්, ඒ වගේම වෛශ්‍ය කුලයේ අයට රැකියා 7කුත්, ශුද්‍රයන්ට එක රැකියාවකුත් වශයෙන් මේ රැකියා ටික පවර්ලා දීලා තියෙනවා. ඔය රැකියාවල් වලට අනුව බමුණු කුලයේ රැකියා 7 අපි ගත්තොත් එහෙම ඒකේ තියෙනවා ඉගෙනීම, ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැනීම සහ රජුට අනුශාසනා කිරීම කියන රැකියා 7. මම ඔයාලට එතනදී කිව්වා ඒ රැකියා 7 නියෝජනය වෙන්නේ රටක තියෙන ආගමික පැත්ත. රටක තියෙන ආගමික පැත්ත. ඊළඟට ශාස්ත්‍රීය කුලයේ රැකියා 5යි. ඉගෙනීම, යාග කිරීම, දන් දීම, ප්‍රජාපාලනය හා කාමීහි නොයැලීම. මං කියවා එතන නියෝජනය වෙන්නේ රටක තියෙන දේශපාලන පැත්ත. ඊළඟට අපි ආවොත් එහෙම වෛශ්‍ය කුලයට වෛශ්‍යයන්ට තියෙනවා රැකියා 7ක්. ඉගෙනීම, යාග කිරීම, දන් දීම, ඒ වගේම කුෂිකර්මය, සත්ත්වපාලනය, වෙළඳාම හා මුදල් පොලිය කියන රැකියා 7. එතකොට ඒ රැකියා 7 තමයි එයාලට ප්‍රමුඛ කාර්යයන් 7. එතනින් ඒගොල්ලෝ ඉස්මතු වෙන්නේ මෙන්න මේ රැකියා 4 තුලින්. ඒ වගේම ශුද්‍රයන්ට තිබුණේ බැල මෙහෙවර කිරීම. ඒකෙන් නියෝජනය වුණේ රටක තියෙන ශ්‍රමය, නැත්නම් අපි කියන්නේ ඒ ශ්‍රම බල කාය. එහෙනම් ආර්ථිකය වෛශ්‍ය, ශ්‍රම බල කාය ශුද්‍ර. ඔන්න ඔහම තමයි මේ ස්වධර්ම සංකල්පය බමුණන් විසින් ඉදිරිපත් කළේ. එහෙනම් බමුණන්ට ඕන උනේ ළමයි කුල අතර ඇතිවන මිශ්‍රණය වළක්වලා අකණ්ඩව කුල ටික අමිශ්‍රව ගෙන යාම පිණිස මේ සංකල්පය ඉදිරිපත් කරන්න. කුල අතර ඇතිවන මිශ්‍රණය වළක්වලා කුල ටික අකණ්ඩව අමිශ්‍රව ගෙන යන්න තමයි මෙතනදී බමුණන්ට අවශ්‍ය වුණේ. ඉතින් ඒකට බමුණු ගොතාපු, එහෙම නැත්නම් බමුණු ගොඩනගාපු ඉගැන්වීම තමයි ස්වධර්ම කියලා කියන්නේ. මම දැන් ඔයාගෙන් අහුවොත් මේ ස්වධර්ම සංකල්පයේ යටතේ වැඩියෙන්ම වාසි ගත්තේ මොන කුලයේද? බලන්න. වැඩියෙන්ම වාසි ලැබුණේ මොන කුලයටද? ඔන්න වෛශ්‍ය ශුද්‍ර. ඔය වෛශ්‍ය ශුද්‍ර, මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන වැඩිම වාසි අරන් තියෙන්නේ වෛශ්‍යෝ කියලා. ඇයි මම මේක ටිකක් හයිලයිට් කරලා ලිව්වා. රතු පෑනෙන් ලිව්වා.
මෙන්න රැකියා ජොබ් නම් ජොබ් කියලා කිව්වා. මේක දැක්කහමත් තේරෙනවා කුෂිකර්ම සත්ත්වපාලනයේ වෙළඳාම කියන්නේ මුදල් පොලිය විශේෂයෙන්ම සල්ලි අතපත ගන්න පුළුවන් අවස්ථා කියලා. හැබැයි ළමයි අපි එහෙම නෙවෙයි බලන්නේ. මං අහන්නේ මේ ස්වධර්ම සංකල්පයේ යටතේ වාසි ගත්තේ කවුද? ඒ කියන්නේ වැඩිම වරප්‍රසාද ලබා ගත්තේ කවුද කියලා. අන්න එහෙම ප්‍රශ්නයකට අපි ආවොත් අපිට ඒකට පැහැදිලිව තියෙන උත්තරේ තමයි වැඩිම වරප්‍රසාද ගන්නේ බමුණු. බලන්න බොරුද කියලා. දැන් ඉගැන්වීම කියන රැකියා දෙක හරහා බමුණන්ට 100%ක්ම අධ්‍යාපන අයිතිය තිබුණා. මේ අධ්‍යාපනයේ පැත්ත තිබුණා. යාග කිරීම, කරවීම, දන් දීම, දන් පිළිගැනීම මේ රැකියා යටතේ බමුණන්ට මුළුමුණින්ම ආගමික පැත්ත තිබුණා. නේ? ආගමික පැත්ත තිබුණා. ඒ වගේම රජුට අනුශාසනා කිරීම තුල ඍජුව රට පාලනය නොකලට රට පාලනය කරන රජතුමාගේ හිස අතගාලා මෙහෙම කරපන් අරම කරපන් කියලා රජුට ටොක්කක් අනින්න බලය බමුණන්ට තිබුණා. මොකද බොහෝ රජවරු ඒ කාලේ ගොඩක් තීන්දුව තීරණ ගත්තේ ළඟ හිටපු පුරෝහිත බමුණගෙන් අහලා. ඒ නිසා අපිට ඒකත් ගන්න පුළුවන්. රජුට අනුශාසනා කිරීම. දැන් එතකොට මෙතනදී අපි ගත්තොත් පුතේ දේශපාලනික අයිතියක් 100%ක් නැතත් බමුණන්ට තියෙනවා. අනික බමුණ මේ එකක්වත් නොමිලේ කරේ නැහැ. ඒ නිසා බමුණන්ට ආර්ථිකයක් තියෙනවා. දැන් රජතුමාට උපදෙස් දෙන්න පුරෝහිත කර්තෘ කරද්දී රජවරු මුදල් දුන්නා. එතකොට මේ ඉගැන්වීම් වලදී යාග කරවද්දී මිනිස්සු නොමිලේ ඒව කරගත්තේ නැහැ. මුදල් දීලා තමයි තමන්ගේ දරුවට ඉගැන්නුවේ. නේද? දහසින් බැඳි පියලි තබා ගුරු දෙපා මුල. ඒ කියන්නේ කහවණු 1000ක් බැඳි පියලක්. මොකද්ද අපි කියන්නේ මුදල් පසුම්බියක් කහවණු පොට්ටනියක්. ගුරුවරයාගේ දෙපා තුල තියලා තමයි කියන්නේ මගේ දරුවට ශිල්ප උගන්වන්න කියලා. එතකොට ඒවා ආර්ථික ප්‍රතිලාභ. දැන් ශාස්ත්‍රීයන් ගත්තොත් ශාස්ත්‍රීයන්ට ඉගෙනීම තිබ්බට ඉගෙනවීම නැහැ. යාග කරන්න පුළුවන් වුණාට කරවන්න බෑ. දන් දුන්නට පිළිගන්න බෑ. හැබැයි දේශපාලනය 100%ක් තිබුණා. නේ? දේශපාලනික අයිතිය 100%ක් ශාස්ත්‍රීයන්ට තිබුණා. එතකොට ඒ වගේ වෛශ්‍යයන්ටත් මේ කුෂිකර්මයේ සත්ත්වපාලනයේ වෙළඳාම මුදල් පොලිය කියන මත 100%ක් ආර්ථිකය තිබුණා. ආර්ථිකය තිබුණා. එහෙනම් ශුද්‍රයන්ට තිබුණු එකම රැකියාවෙන් ශුද්‍රයන්ට පුළුවන් වුණේ තමන්ගේ වගකීම කුල තුන වෙනුවෙන් ඉටු කරන්න විතරයි. එහෙනම් බලන් ගියාම මේ කුල සියල්ලෙන්ම මේ ස්වධර්ම සංකල්පයට අනුව වැඩිම වාසි අරගෙන තියෙන්නේ බමුණු කුලය. මොකද බමුණන්ට තමයි අධ්‍යාපනික, ආගමික, ආර්ථික, දේශපාලනික මේ වරප්‍රසාද සියල්ල ලැබුණේ. හරි? එහෙනම් එහෙම තමයි මේ ස්වධර්ම සංකල්පය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට අද කතා කරපු ස්වධර්ම සංකල්පය ගැන අවබෝධයක් තියෙයි. අපි එහෙනම් ඊළඟට එමු ඊළඟ ඉගැන්වීමට. ස්වධර්ම වලින් පස්සේ තියෙන්නේ ආපද්ධර්ම සංකල්පය. මම මේ පැත්තේ බෝඩ් එකක් දෙන්නම්. දැන් ඔයගොල්ලෝ එහා පැත්ත ලියාගත්තනේ. මේකේ වෛශ්‍යයන්ට තියෙන්නේ මෙන්න මේ රැකියා 7 විතරයි.
මම නැවත මේ පැත්තෙන් දාගත්තා අර අපි කතා කරන මාතෘකා ටික. නිර්මාණවාදය අපි කතා කරලා ඉවර කරා. වර්ණ ධර්ම අපි කතා කරලා ඉවර කරා. ස්වධර්ම අපි දැන් කතා කරලා ඉවර කරා. දැන් අපි හදන්නේ ආපත් ධර්ම කතා කරගන්න. ආපත් ධර්ම. ඔන්න පුතේ අපේ මාතෘකාව අද කතා කරන දෙවෙනි කොටසේ ආපත් ධර්ම සංකල්පය. ඒ කියන්නේ අපි දැන් නිර්මාණවාදයේ ඉවරයි, වර්ණ ධර්ම ඉවරයි, ස්වධර්ම ඉවරයි, ආපත් ධර්ම. බලන්න මේ වචනෙන්ම තේරෙනවා ආපත් ධර්ම කියන්නේ මොකද්ද දන්නවද? ආපදාවකදී, ඒ කියන්නේ විපතකදී නේද, කරදරයකදී ගත යුතු ක්‍රියාමාර්ගයක් තමයි ආපත් ධර්ම සංකල්පය කියලා කියන්නේ. හරි. දැන් බමුණන්ට අපි කල්පනා කරන්න ඕනේ මොකක්ද ආපු ආපදාව. දැන් බමුණෝ කියනවා ආපදාවක් ඇති වූ කල්හි ආපත් ධර්ම සංකල්පය ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි. දැන් අපි බලන්න ඕනේ මොකක්ද මේ බමුණන්ට ආපු ආපදාව. බමුණන්ට මොකක් හරි ලොකු ආපදාවක් එන්නේ නැතිනේ. හරි. මොකක්ද මේ ආපදාව? දැන් ඇත්තරම බමුණන්ට වැස්සෙන්, සුළඟින්, ගින්නෙන්, ගම් වතුරෙන්, සුනාමි වලින්, ගිනි කඳු වලින්, හිම වලින්, කුණාටු වලින් ආපදා ආවිනේ. අඩුම තරමේ සොර සතුරන්ගෙන්වත් රජයෙන්වත් බමුණන්ට ආපදාවක් ආවිනේ. හැබැයි අපි දන්නවා බමුණන්ට ලොකුම ලොකු ආපදාවක් ස්වධර්ම වලින් පස්සේ ආවා. හැබැයි ඊයේ ස්වධර්ම ඉදිරිපත් කරලා අද ආපදාවක් ආව නෙවෙයි. අවුරුදු 100 ගාණක් ගියාට පස්සේ බමුණු නොසිතපු දෙයක් පුතේ බමුණන්ට සිද්ධ වුණා. ඔයාලට හිතට හැකි දේ මොකද්ද කියලා? ඒ වෙන මොකවත් නෙවෙයි. ඔයාලට මතකයි ස්වධර්ම සංකල්පයේ යටතේ වෛශ්‍ය කුලයට රැකියා 7ක් තිබුණා. මතකනේ? ස්වධර්ම සංකල්පයේ යටතේ වෛශ්‍ය කුලයට රැකියා 7ක් තිබුණා. ඒ තමයි ඉගෙනීම, ඉගැන්වීම, දන් දීම, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වෙළඳාම හා මුදල් පොලිය කිරීම. මෙන්න මේ රැකියා 7 මෙන්න මේ රැකියා 4 මෙන්න මේ රැකියා 4 බමුණෝ මුදල් හොයන්න භාවිතා කළා. ඇත්තරම කෘෂිකර්මාන්තයෙන්, සත්ත්ව පාලනයෙන්, නේද, වෙළඳාමින්, මුදල් පොලියට දීමෙන් බමුණෝ නොසිතපු පරිදි වෛශ්‍යයෝ ධනවතුන් බවට පත් වුණා. බමුණෝ හිතපු නැති විදියට පුතේ වෛශ්‍යයෝ ධන කුවේරයෝ බවට පත් වුණා. වෛශ්‍යයෝ කොච්චර ධන කුවේරයෝ බවට පත් වුණාද කියනවා නම් බමුණන්ගේ ධන බලය අභිබව අතික්‍රමණය කරමින් වෛශ්‍යයෝ පොහොසත් වුණා. අන්නේ නිසාම තමයි ඔය අහලා ඇති වෛශ්‍යයන් අතර බිහි වුණා සිටු පන්තියක්. ඔයගොල්ලෝ අහලා තියෙනවද වෛශ්‍යයෝ අතර බිහි වුණා සිටු පන්තියක්? හරි. වෛශ්‍යයෝ අතර ඉන්නවා පුතේ සිටු පරම්පරා 3ක්. සිටු පරම්පරා 3ක්. ඒ තමයි චුල්ලසෙට්ට,
අනුසෙට්ට මහා සෙට්ට. ඔන්න වෛශ්‍යයන් අතර මේ වෙන කවුරුත් නෙවෙයි මේ වෛශ්‍යයෝ. මේ වෛශ්‍යයන් අතර සිටු පරම්පරා තුනක් බිහි වුණා. සෙට්ට, අනුසෙට්ට, මහ සෙට්ට කියලා. දැන් අපි දන්නවා වර්ණ ධර්ම වලට අනුව බ්‍රාහ්මණ සමාජය, ශාස්ත්‍රීය සමාජය, ඊළ පස්සේ වෛශ්‍ය සමාජය, ශුද්‍ර සමාජය කියන දේවල් බිහි වෙන්නේ බමුණන් කියන විදිහට මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් විදිහට. හරි? කුල හතර බිහි වෙන්නේ මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් විදිහට. හැබැයි පුතේ චුල්ල සෙට්ට, අනුසෙට්ට, මහ සෙට්ට නිර්මාණය වෙන්නේ මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් විදිහට නෙවෙයි ස්වධර්ම වල නිර්මාණයක් විදිහට. එන ස්වධර්ම නිසා වෛශ්‍ය වංශිකයන්ට හරි රැකියා තා විශාල විදිහට නොසිතූ පරිදි පොහොසත් වෙන්න පුළුවන් රැකියා හතරක් ලැබුණා. එහි ප්‍රතිඵලය උනේ බමුණන්ගේ ධන බලය අභිබවා වෛශ්‍යයන්ගේ ධන බලය ශීඝ්‍රයෙන් ඉහළට ආවා. ඒකෙන් උනේ සමහර බමුණෝ වෛශ්‍යයන්ගේ මුදල් පසුපස ගියා. ඒ කියන්නේ අපිට ඒ වගේ උදාහරණ හම්බ වෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් දැන් මේම හිතන්නකෝ. ඔන්න බලන්න සමාජයේ මුදල් නිසා හරි කුලය පවා ධනයට පාවා දෙන විදිය. මේම හිතන්න. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔන්න එක්තරා බමුණෙක් ඉන්නවා, බමුණු පූජකයෙක් ඉන්නවා. එයා හරි දක්ෂයි වාද කරන්න. හරි යාග කරන්න. එයා හරි දක්ෂයි යාගවලට. මේ බමුණු පූජකයා. එතකොට මේ බමුණු පූජකයව හොයාගෙන එනවා ශාස්ත්‍රීය කුමාරයෙක්. හරි මේ බමුණු පූජකයා හොයාගෙන එනවා ශාස්ත්‍රීය කුමාරයෙක්. මොකටද එන්නේ? යාගයක් කරගන්න. හරි මොන ශාස්ත්‍රීය කුමාරයෙක් එනවා මේ බමුණු පූජකයව හොයාගෙන යාගයක් කරගන්න. දැන් ඇවිල්ලා මේ බමුණු පූජකයාට කියනවා මම මේ ආවේ ඔබතුමාට කියලා යාගයක් කරගන්න. මොකද ඔබතුමා හරි ජනප්‍රියයි. ඔබතුමා යාගයක් කරොත් ආයි මුකුත් නැහැ, කිරි ගහට පොල්ලෙන් ගැහුවා වගේ තමයි. ඒ යාගේ හරියනවා. ඒ නිසා ශාස්ත්‍රීය කුමාරයා මේ බමුණු පූජකයට යාගයක් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ ප්‍රතිපත්තිගරුක දැනුගත් බමුණා මේ ශාස්ත්‍රීය කුමාරයාට කියනවා දැන් ඔයාට ඔය යාගේ කරන්න ඕනේ කවදද? ඉතින් මෙයාගේ දින දර්ශකය බලලා මේ ශාස්ත්‍රීය කුමාරයාටත් ඉතින් ටිකක් යාගේ කරගන්න හදිස්සි. ඉතින් එයා කියනවා වැඩි ඈතක බෑ. ඔය හොඳ කෙම්මුර දිනයක් බලලා එළබෙන බදාදා අපි යාගය කරමු. එළබෙන බදාදා අපි යාගය කරමු. හරි. දැන් යාගයට දින නියම කරගත්තා. අපි එහෙම හිතමු කතාවක්. ඊට පස්සේ දැන් මේ බමුණු පූජකයා අහනවා ශාස්ත්‍රීය කුමාරයාගෙන් දැන් මොකටද යාගය කරන්නේ? ඉතින් දැන් ශාස්ත්‍රීය කුමාරයා කියනවා දැන් පිය රජතුමා වයසයි. දැන් මට එයා රජකම දෙන්න ඉන්නේ. ඉතින් මේ රජකම බලාපොරොත්තුවෙන් ඔටුනු පැළඳවීමේ උත්සවය ඒ වෙනුවෙන් අපි එකට කියනවා රාජ්‍ය සූය යාගය. අන්න ඒ වෙනුවෙන් මට යාගයක් කරන්න. රාජ අභිෂේකයේදී කරන යාගයක්. ඉතින් මෙයා කියනවා හරි අපි කරමු. දැන් මේ ශාස්ත්‍රීය කුමාරයා අහනවා යාගෙට කීයක් අය කරනවද? එතකොට මේ බමුණු පූජකයා කියනවා මෙහෙමයි
මම එක යාගයක් කරන්න කහවණු 10000ක් ගන්න. මං එක යාගයක් කරන්න රන් කහවණු 10000ක් ගන්න. අනේදී අර ශාස්ත්‍රීය කුමාරයා අහනවා වැඩි නැද්ද? 10000ක් පොඩ අඩු කරලා කරමු. නේ අපිත් එහෙමනේ මොනවා හරි නේද? කඩේකින් බඩුවක් ගන්න ගියත් ඒ කියන ගාන්ටම ඉතින් නේද ළමයි? එහෙම ගන්නෙ නෑනේ. අපි උනත් කියනවානේ පොඩ අඩු කරමු එහෙම. ඉතින් මෙයත් පොඩ්ඩක් ඉතින් බැගෑපත් වෙනවා. මේ රජෙක් වුණත් ඉතින් සල්ලි නෑ ඉතින් මේ භාණ්ඩාගාරේ මුදල්නේ. ඉතින් මේ බමුණු පූජකයා කියනෝ කමක් නැහැ. එහෙනම් අපි 8000කට යාගේ කරමු. රන් කහවණු 8000කට. එන 2000ක්ම අඩු කරා. දැන් ඒ පාර මොකද කරන්නේ ශාස්ත්‍රීය කුමාරයා? කහවණු 4000ක් අත්තිකාරම් මුදලක් දුන්නා. වැඩේ වෙන්න නම් ඇඩ්වාන්ස් එකක් පේ කරන්න ඕන. අදත් එහෙමයි එදත් එහෙමයි කියලා හිතන්න. යාගය ඉවර වුණාට පස්සේ ඉතුරු 4000 දෙනවා. එතකොට 8000යි ඒ කියන්නේ බමුණ පොරොන්දු වෙච්ච මුදල ලැබෙනවා. හැබැයි බමුණගේ ඔරිජිනල් මිල 10000යි. හැබැයි මේ පොඩ්ඩක් අඩු කරලා තමයි මේ කරන්නේ. දැන් මේ වැඩේ ඊයේ වුණා. ඊයේ දවසේ මේ වැඩේ වුණා. මෙන්න අද එනවා මේ බමුණෝ පූජකයව හොයාගෙන වෛශ්‍ය වංශික සිටු කුමාරයෙක් හරි පොර කරත් එක නැගලා එනවා. එයා ඇවිල්ලා වෙළඳාමේ යන කෙනෙක්. හරි වෛශ්‍ය වංශික සිටු කුමාරයෙක් එනවා. එයා වෛශ්‍ය. මං එතනින් ලියන්නම් මෙයා වෛශ්‍ය. දැන් මෙයත් එන්නේ මේ බමුණු පූජකයා හොයාගෙන. හරි මෙයත් ආවේ මේ බමුණු පූජකයා හොයාගෙන. ඇවිල්ලා මෙයා කියනවා පූජක බමුණ මට යාගයක් කරගන්න ඕන. ඉතින් මේ ප්‍රතිපත්ති ගරුක පූජක බමුණ කියනවා හොඳයි අපි කරමු. දැන් මොකටද යාගය කරන්නේ? මෙයා කියනවා මම ලබන සතියේ යනවා මගධේ ඉඳලා කසී රටට සහල් පුරවගත්තු ගැල් 1000ක් අරගෙන. ඉතින් මට ඊට කලින් යාගය කරගන්න ඕන. මට මේ වෙළඳාම සරුසාර වෙන්න. මට මේ වෙළඳාම අතරතුර අපල උපද්‍රව හානි පාඩු අලාභ නොවෙන්න. මේ ගමන ගිහිල්ලා නැවත සාර්ථකව එන්න මට මේ සෙත්පතා යාගයක් කරගන්න ඕන. හරි කරමු. කවදද? මේ වෛශ්‍ය සිටු කුමාරයා ගත් කටටම කියනවා වැඩි ඈතක බෑ ලබන බදාද ඕනි. ප්‍රතිපත්ති ගරුක බමුණ දිනචන්ද්‍රාව යාගේ කැලෙන්ඩරේ බැලුවා. බැලුවාම ඉතින් ලබන බදාදට එකක් එයා පොරොන්දු වුණා. ඒ තමයි ඊයේ ආපෝ ශාස්ත්‍රීය කුමාරයාට. ඒ පාර මේ ප්‍රතිපත්ති ගරුක බමුණ කිව්වා අනේ වෛශ්‍ය සිටු කුමාරයාණනි very sorry dear එදාට මට බුකින් එකක් තියෙනවා. මං එදාට දිනේ වෙන් කරගෙන ඉවරයි. අපි වෙන දවසක කරමු. බෑ. එදාටම තමයි මට නිවාඩු තියෙන්නේ. එදා තමයි හොඳම දවස. ඊළඟ දවස් දෙක තුනේදී මම යනවා ගමන. එදාට කළ යුතුමයි. මේ ප්‍රතිපත්ති ගරුක බමුණා කියනවා එහෙනම් ඔයා වෙන කෙනෙක්ට කියලා කරගන්න. මගේ අකමැත්තක් නෑ. හැබැයි මට නම් බෑ. මොකද මට පුළුවන් වෙන දවසක විතරයි. මට එදාට යාගයක් තියෙනවා. ඊට පස්සේ මේ බමුණා කියනවා මේ වෛශ්‍ය කුමාරයාට මට යාගය නොකර ඉන්න බෑ. මොකද එයා මට අත්තිකාරම් මුදලකුත් ගෙවලා ගිහිල්ලා තියෙන්නේ. අර බලන්න තාම මේස උඩ රන් කහවණු පොදිය.
එනිසා මේ යාගය මට කරන්නම වෙනවා. දැන් අර වෛශ්‍ය කුමාරයාට පෑදෙනව පොඩි පොටක්. වෛශ්‍ය සිටු කුමාරයා අහනවා මේ ප්‍රතිපත්ති ගරුක බමුණගේ පූජක බමුණ ඔබ යාගයට කීයක් අය කරනවද? 10000යි. කාවන 10000යි. හැබැයි මම ශාස්ත්‍රීය කුමාරයාට 8000කට පොරොන්දු වුණා. ඇත්ත කියන ප්‍රතිපත්ති ගරුක බමුණේ. ඔහු මට භාගයක් අත්තිකාරම් දුන්නා. බදාද යාගය ඉවර වුණාම ඉතුරු 4000 ලැබෙනවා. දැන් මේ වෛශ්‍ය සිටුවරයා hina වෙලා මේ බමුණට ගේනව පුතා යෝජනාවක්. වෛශ්‍ය සිටුතුමා කියනවා අපි මෙහෙම කරමු. මං ඔයාට දැන් දෙනෝ කහවණු 10000ක්. මොකද මේගොල්ලන්ට සල්ලි ප්‍රශ්නයක් නැහැ. සිටුවරුන්ට ඕන තරම් ධනෙ තියෙනවා. එයා කියනවා මම දැන් දෙන්නම් කහවණු 10000. යාගය ඉවර වෙච්ච ගමන් ඔයාට මං තව කහවණු 10000ක් දෙනවා. කොහමද වැඩි? එක යාගයයි කහවණු 20000ක් කවන. දැන් ඔයා හිතන්න අර ප්‍රතිපත්ති ගරුක බමුණ බදාද දවස මහන්සි වෙලා කහවණු 8000කින් තෘප්තිමත් වෙනවද? එහෙම නැත්නම් මේ ගෙදරට ආපු chance එක කතාවක් තියෙනවා ඉබ්බා එනකොට එන්නේ 3-5 මිරිස් පිටේ බැඳගෙනම කියලා. එහෙනම් මේ අතට ආපු chance එක ගන්නවද අතහරිනවද? ප්‍රතිපත්ති ගරුකව තමන් පොරොන්දු වෙච්ච පළවෙනි යාගය කරනවද? එහෙම නැත්නම් ප්‍රතිපත්ති කැලේ ආපු chance එකෙන් යාග එකෙන් යාග දෙකක ලාභය හොයනවද? ඔයා හිතන්න ඒ ප්‍රතිපත්ති ගරුක බමුණා ඔබ කියලා. ඔබ වුණා නම් මොකද කරන්නේ? මං වුණා නම් මං කරන්නේ අනේ මේ යාගයට ඕන කුදක් වෙච්ච දෙන් කියලා මේක ගන්න. ඇයි මෙතන කහවණු 20000? දැන් මේ ප්‍රතිපත්ති ගරුක බමුණයට කැරකෙනවා මෙහෙට කැරකෙනවා කල්පනා කරනවා ජටාව අස්සෙන් අත දාගෙන ඔළුව කහනවා මෙහෙමයි ඉතින් දුර ඉඳන් ආවා කිව්වා නේද? ඉතින් මේ වෙලඳාමේ නේද යනවා කිව්වේ. තමයි ඉතින් බලමු එහෙනම් අපි එහෙම කරමු නේද? කමක් නෑ එහෙනම් මං ඔයාගේ යාගේ ගන්නම්. දැක්කයි? මං ඔයාගේ යාගේ ගන්නම්. ඒතර දැන් මෙයා ඇහුවොත් එතකොට මෙයාට යාට මම ලෙඩ වුණා කියලා කියන්නම්කෝ. නැත්නම් යාගේ යාගෙට වෙන කෙනෙක්ව යවන්නම්කෝ. මං ඔයාගේ යාගේ කරලා දෙන්නම්. දැන් ඔයාලට තේරෙනවද ළමයි? සල්ලි වලට අභිමානය, සල්ලි වලට ප්‍රතිපත්ති, සල්ලි වලට කුලය පාවා දුන්නා. එහෙනම් ස්වධර්ම නිසා සමහර බමුණෝ වෛශ්‍යයන්ගේ රන් කහවණුවට යට වුණා. හැම බමුණෙක්ම නෙවෙයි සමහර බමුණු. ඒ නිසා බමුණු පූජකයන්ට අවශ්‍ය වුණා ළමයි මෙන්න මේ විපතෙන් සමස්ත බමුණන්ම මුදව ගන්න. එන ඇත්තටම මේ ආපත් ධර්ම කියන්නේ බමුණන්ට ආපු ආපදාවකින් බමුණ බේරෙන්න ගහපු දාම් ගැටයක්. බමුණ බේරෙන්න ගහපු ගැටයක්. මොකද බමුණු හරි කපටි එන ඕනම තුවාලයකට ප්ලාස්ටරයක් ගැහුවා. මේ බමුණගේ දක්ෂතාවය. ස්වධර්ම වලින් වෛශ්‍ය ධනවත් වුණා. බමුණ නොසිතපු විදියට වෛශ්‍යයන්ගේ ධනය බමුණන්ගේ කුලය හැල්ලුවට ලක් කළා. ඒ නිසා මේ වැඩේ වළක්වන්න බමුණන්ට ඕන වුණා. මොකද පූජක බමුණු කල්පනා කරා මේ යන විදියට ගියොත් අපේ මේ බ්‍රහ්මණ කුලයේ මිනිස්සු අර වෛශ්‍යයන්ගේ නේද ෆස්ට් ක්ලාස් මිනිස්සු
අර third class වෛශ්‍යයන්ගේ රෙදි උනත් අපුල්ලයි සල්ලි දෙනවා. රෙදිත් හොදලා දෙයි කහවණු දෙනවා. ඒ කියන්නේ කුලය පාවා දෙනවා ධනෙට. එහෙනම් බමුණු කල්පනා කරා මේක නැති කරන්න ඕනේ. ඒ කියන්නේ වෛශ්‍යයන්ගේ මට්ටමට බමුණන්වත් පොහොසත් කරන්න ඕනේ. ඒ කියන්නේ වෛශ්‍යයන්ට තරම් බමුණන්ට සල්ලි නැති නිසානේ මේ ප්‍රොබ්ලම් එක. ඒ නිසා බමුණන්ට ඕන වුණා ළමයි වෛශ්‍යයන්ගේ මට්ටමට බමුණන්ව ගේන්න. එහෙනම් පුතේ ඒකට තියෙන්නේ එකම දෙයයි. ඒකට තියෙන්නේ හරි පුංචි සරල දෙයක්. හරි. ඒකට මහා ලොකු දෙයක් නෑ. වෛශ්‍යයන්වත් පොහොසත් කරන්න බමුණන්ට මහා ලොකුවට නටන්න දෙයක් නැහැ. ඔයා දන්නවා වෛශ්‍ය පොහොසත් වෙලා තියෙන්නේ මෙන්න මේ රැකියාව හතරෙන්. මෙන්න මේ රැකියාව හතරෙන්. වෛශ්‍ය පොහොසත් වෙලා තියෙන්නේ මෙතනින්. එතකොට බමුණ දුප්පත් වෙලා තියෙන්නේ මේ රැකියාව හතර බමුණන්ට නැති නිසා. වෛශ්‍ය පොහොසත් වෙලා තියෙන්නේ කුෂිකර්මයේ සත්ත්වපාලනයේ වෙළඳාම මුදල් පොලිය කියන රැකියා ටිකේ. බමුණ දුප්පත් වෙලා තියෙන්නේ ඒ රැකියා හතර බමුණන්ට නැති නිසා. එහෙනම් මොකද කරන්න ඕනේ? කරන්න තියෙන්නේ වෛශ්‍යයන්ගේ රැකියා හතර බමුණන්ටත් කරන්න පුළුවන් සිටුේෂන් එකක් හැදුවා නම් ප්‍රශ්නේ ඉවරයි. ඔච්චරයි ප්‍රශ්නේ. හරි සරල උත්තරයක් තිබිලා තියෙනවා. වෛශ්‍යයන්ගේ රැකියා බමුණන්ටත් කරන්න දුන්නා නම් ප්‍රශ්නේ ඉවරයි. හැබැයි මෙහෙමයි වැඩේ. දැන් බමුණන්ට කියන්න බෑ නේද? බමුණන්ට කියන්න බෑ සමාජයට ඇවිල්ලා වෛශ්‍යෝ නිසා අපිට කෙලවෙලා තියෙන්නේ. ඒ නිසා අපිටත් උන්ගේ රැකියාව ඕන. නැත්තම් අපි විනාසයි. එහෙම කියන්න බෑ. ලැජ්ජයිනේ. කොහොමද එහෙම කියන්නේ? ඒ නිසා බමුණෝ මේකට ආර්ය කුල 3. අතර මේකට අදාළ පුතේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය විතරයි. මේකට අදාළ ආර්ය කුල 3 අරගෙන කුල 3ටම ගැලපෙන්න ආපද්ධර්ම නිර්වචනයක් කරා. එහෙනම් මොකද්ද මේ ආපද්ධර්ම නිර්වචනය? ඒ තමයි බමුණෝ කියනවා ළමයි බමුණෝ කියනවා ආපදාවක් ඇති වූ කල්හි, ඒ කියන්නේ වැස්සෙන් සුළඟින් ගින්නේ. බොරු. බමුණන්ට එහෙම ආපදා ආවේ නැහැ. එහෙම එන්නේත් නැහැ, එනේ එකකුත් නැහැ. ආවට බමුණන්ට ඒක අදාළත් නැහැ. බමුණන්ට ආපු ලොකුම ආපදාව වෛශ්‍යෝ අර රැකියා හතරින් පොහොසත් වෙච්ච එක. ඉතින් ඒ රැකියා හතර දැන් වෛශ්‍යෝ ගන්න තමයි මේ try කරන්නේ. හරි? ඒ වෛශ්‍යයන්ට ලැබිච්ච රැකියා හතර බමුණෝ ගන්න තමයි මේ try කරන්නේ. හරි? එහෙනම් බමුණෝ මෙතනදි කියනවා පුතා, බමුණෝ මෙතනදි කියනවා ආපද්ධර්ම යනු. බමුණෝ මෙතනදි කියනවා ආපද්ධර්ම යනු වැස්සෙන් සුළඟින් ගින්නෙන් ආපදාවක් ඇති වූ කල්හි තමන්ගේ කුලයේ රැකියාවලට අමතරව මෙන්න බමුණු, මෙන්න ශාස්ත්‍රීය, මෙන්න වෛශ්‍ය. හරි? තමන්ගේ කුලයේ රැකියාවලට අමතරව මෙතන ශුද්‍රයෝ අදාළ නැහැ. ඒත් මං ලියලා පෙන්නන්නම්. මොකද කුල හතරක් තියෙන නිසා. බමුණෝ කියනවා තමන්ගේ කුලයේ ස්වධර්ම වලට අමතරව බමුණෝ අංක 1, ශාස්ත්‍රීයයන් අංක 2, වෛශ්‍ය අංක 3. ඔයා දන්නෝ ශුද්‍රයෝ අංක 4 කියලා. එහෙනම් බමුණෝ කියනවා පුතේ තමන්ගේ කුලයේ රැකියාවලට අමතරව තමන්ට පුළුවන්ලු තමන්ගේ කුලයට වඩා පහත් කුලවල රැකියා කරන්න. එහෙනම් බමුණන්ට වඩා පහළින් ඉන්නේ ශාස්ත්‍රීයයන්,
එහෙනම් බමුණන්ට පුළුවන් ශාස්ත්‍රීයන්ගේ රැකියා කරන්න. බමුණන්ට වඩා පහළින් ඉන්නවා වෛශ්‍යයන්. එහෙනම් බමුණන්ට පුළුවන් වෛශ්‍යයන්ගේ රැකියා කරන්න. බමුණන්ට වඩා පහළින් ඉන්නේ ශුද්‍රයන්. හැබැයි ආපද්ධර්ම නිර්වචනයට අනුව කරන්න පුළුවන් වුණාට කවදාක්වත් ඒගොල්ලෝ ඒක කරන්නේ. අනික මේක ආර්ය කුල තුනට විතරයි අදාළ. ඒ නිසා අපිට ඒක නිර්වචනයට පෙන්වන්න පුළුවන්. ඒකට ඒක අදාළ නැහැ. එතකොට බලන්න බමුණන්ට ඕන උනේ මෙන්න මේ වෛශ්‍යයන්ට ෂොට් එක දෙන්න. එහෙනම් බමුණෝ රජකම් කරන්න නෙවෙයි. බමුණන්ට ඕන උනේ කුෂිකර්මයේ සත්ත්ව පාලනය වෙළඳාම කරන්න. එතනටයි බමුණන්ට. දැන් මේ නිර්වචනය කුල ඔක්කොටම පොදුයි. කුල ඔක්කොටම පොදුයි. එහෙනම් අපි බලමු එහෙම. ශාස්ත්‍රීයන්ටත් පුළුවන් ඕනනම් වෛශ්‍යයන්ගේ රැකියා කරන්න. ඇයි ඒගොල්ලන්ට වඩා පහත්? ශාස්ත්‍රීයන්ට වඩා වෛශ්‍ය පහත්. ඒ කියන්නේ රජවරුන්ට පුළුවන්ලු වෛශ්‍යයන්ගේ රැකියා කරන්න. දැන් ඔයා හිතන්නේ කරයිද? කරයි නෙවෙයි කරා. ඇයි රජවරු කරේ කුෂිකර්මාන්තේ? දැන් සිදුවත් කුමාරයා කුඩා කාලේ සුද්ධෝදන රජතුමා වප්මගුල් උලෙලක් පැවැත්තුවා කියලා අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. ඒ කියන්නේ රජවරු අති උත්කර්ෂවත් අන්දමින් සීසෑමේ කටයුතු වල නියලුණා. රජවරු කළා. ඕනයි ඉතින් රජවරුන්ට ශුද්‍රයන්ගේ රැකියාත් කරන්න පුළුවන් නේද? කරන්නේ නේ. කරන්නේ. දැන් අපි බලමු වෛශ්‍ය. වෛශ්‍යයන්ට වඩා පහළින් ඉන්නේ පුතා ශුද්‍රයෝ විතරයි. අවශ්‍ය නම් ශුද්‍රයන්ගේ රැකියා කරන්න පුළුවන්. අවශ්‍ය නම් වෛශ්‍යෝ කවදාක්වත් ශුද්‍රයන්ගේ රැකියා කරන්නේ නැහැ. එහෙනම් ඔයා තේරුම් ගන්න. ඔයාගෙන් විභාග ප්‍රශ්නයක් ඇහුවොත් ආපද්ධර්ම සංකල්පයෙන් අපි මේ කතා කරන්නේ ආපද්ධර්ම. එහෙනම් විභාගෙදී ඇහුවොත් ආපද්ධර්ම සංකල්පයෙන් කිසිම වාසියක් ලැබුණ නැත්තේ කාටද? වෛශ්‍ය ශුද්‍ර දෙගොල්ලන්ට. මොකද වෛශ්‍යයන්ට වඩා පහතින් ඉන්නේ ශුද්‍රයෝ වැඩක් නැහැ. ශුද්‍රයන්ට වඩා පහතින් මොකෙක්වත් නැහැ. ඒ නිසා මේ ආපද්ධර්ම සංකල්පයෙන් කිසිම වාසියක් ලැබුණ නැත්තේ වෛශ්‍යයන්ටයි ශුද්‍රයන්ටයි. කිසිම වාසියක් ලැබුණේ. අනිත් එක මේ නිර්වචනයට අනුව තමන්ගේ කුලයට වඩා පහත් කුලවල රැකියා කරන්න පුළුවන් කිසිසේත්ම, ඒකත් මතක තියාගන්න, කිසිසේත්ම තම කුලයට වඩා උසස් කුලවල රැකියා කරන්න බෑ. තමන්ගේ කුලයට වඩා ඉහළ කුලවල රැකියා කරන්න බෑ. ඒ කියන්නේ ළමයි අපි යට ඉඳන් උඩට එමු. ශුද්‍රයන් අත්හරින්න. වෛශ්‍යයන්ට ශාස්ත්‍රීයන්ගේ රැකියා කරන්න බෑ. ඇයි බැරි? ඉහළ කුලයක් නේ. ශාස්ත්‍රීයන් වෛශ්‍යයන්ට වඩා ඉහළින් ඉන්නේ. ඒතර ශාස්ත්‍රීයන්ට බමුණන්ගේ රැකියා කරන්න බෑ. ඇයි බැරි? ඉහළ කුලයක්. එතකොට මේ ආපද්ධර්ම සංකල්පයට අනුව තම කුලයට වඩා පහත් කුලවල රැකියා කරන්න පුළුවන් කිසිසේත්ම තම කුලයට වඩා ඉහළ කුලවල රැකියා කරන්න බෑ. තම කුලයට වඩා ඉහළ කුලවල රැකියා කළ නොහැක. කරන්න බෑ. එහෙනම් මේ සංකල්පයෙන් අපිට තේරෙනවා බමුණන්ට ඕන උනේ මේ ආපද්ධර්ම සංකල්පය ඉදිරිපත් කරලා තමන්ගේ කුලයට ඔය කියන වෛශ්‍යයන්ගේ රැකියා ටිකත් පවර ගන්න.
එහෙනම් මෙතන අපිට කැපී පෙනෙන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි බමුණ පුතේ අනුන්ගේ රැකියා සියල්ලම කරනවා. හැබැයි තමන්ගේ රැකියා එකක්වත් බමුණෝ අනිත් අයට කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ බමුණෝ තමන්ගේ අනන්‍ය බව, තමන්ගේ උත්තරීතර බව රැකගෙන තියෙනවා. බමුණෝ තමන්ගේ රැකියා කාටවත් කරන්න බැරි වෙන්නත්, හැබැයි අනිත් ඕනම කෙනෙක්ගේ රැකියා කරන්න පුළුවන් මට්ටමට තමන්ගේ කුලයට වරප්‍රසාද ලබා දෙන්නත් බමුණෝ මෙතනදී කතා කරලා තියෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ආපත් ධර්ම කියන්නේ ආපදාවකදී ගත හැකි ක්‍රියාමාර්ගයක්. වැස්සෙන් සුළඟින් ගින්නෙන් සොර සතුරන්ගෙන් ආපදාවක් ඇති වූ විට කැමැතිනම් බලකිරීමක් නැහැ, කැමැතිනම් තම කුලයට අයත් ස්වධර්මවලට අමතරව තම කුලයට වඩා උසස් කුලවල හරි ස්වධර්ම කරන්න බෑ. හැබැයි තම කුලයට වඩා පහත් කුලවල රැකියා කරන්න පුළුවන්. තම කුලයට අයත් ස්වධර්ම වලට අමතරව තම කුලයට වඩා පහත් කුලවල රැකියා කළ හැක. කිසිසේත්ම තම කුලයට වඩා ඉහළ කුලවල රැකියා කළ නොහැක. එහෙනම් ඕක තමයි ආපත් ධර්ම සංකල්පය. එහෙනම් අපි අද දවසේ ඇතුළතදී ස්වධර්මයි ආපත් ධර්මයි කියන කොටස් දෙක ඉදිරිපත් කළා. එහෙනම් ස්වධර්ම කියලා කිව්වේ එක් එක් කුලයන්ට වෙන වෙන්න පැවරපු රාජකාරී. ඒ අනුව බමුණන්ට රැකියා 7ක්, ශාස්ත්‍රීයන්ට රැකියා 5ක්, වෛශ්‍යයන්ට රැකියා 7ක් සහ ශුද්‍රයන්ට එක රැකියාවක් ලැබුණා. ඒ ස්වධර්ම සංකල්පයේ සමාජයට ගැළපෙන ලෙස බෙදලා තිබුණා. හැබැයි බැලූ බැල්මට ස්වධර්ම සංකල්පය අසාධාරණයි. සමහර කුලවලට වාසී, සමහර කුලවලට අවාසී. ඒක අපිට මනමින් පැහැදිලි වෙනවා. සමහර කුලවලට වාසී වෙච්ච එක මොකද ඒ නිසා තමයි වෛශ්‍යයන්ට රැකියාවලින් කෘෂිකර්මී සත්ත්වපාලනයේ වෙළඳාම් මුදල් පොලිය කිරීම රැකියාවලින් ජයග්‍රහණය කරන්න ආර්ථික අංශයේ ධන කුවේරයන් වෙන්න, සිටුවරු වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒකෙන් බේරෙන්න පශ්චාත් කාලීනව බමුණෝ ආපත් ධර්ම කියලා සංකල්පයක් ඉදිරිපත් කළා. මේ ආපත් ධර්ම සංකල්පයේදී උනේ පුතේ බමුණන්ට පුළුවන් වුණා මෙන්න මේ වෛශ්‍යයන්ගේ මේ ස්වධර්ම රැකියා ටික බමුණන්ටත් අත්පත් කරගන්න. ඒ සඳහා බමුණෝ මේ කියන ආපත් ධර්ම සංකල්පය තුලින් තමන්ගේ කුලයට වඩා පහත් කුලවල රැකියා කරගන්න පුළුවන්. හැබැයි තම කුලයට වඩා උසස් කුලවල රැකියා කරන්න බැහැ කියලා යෝජනාවක් ගෙනාවා. ඒ අනුව මේ රූප සටහනින් ඔබට පේනවා අංක 1 බමුණන්ට ශාස්ත්‍රීයන්ගේ වෛශ්‍යයන්ගේ රැකියා කරන්න පුළුවන්. අංක 2 ශාස්ත්‍රීයන්ට වෛශ්‍යයන්ගේ රැකියා කරන්න පුළුවන්. අංක 3 වෛශ්‍යයන්ට අවශ්‍ය නම් ශුද්‍රයන්ගේ රැකියා කරන්න පුළුවන්. හැබැයි කරේ නැහැ. ඒ වගේම කිසිසේත්ම අනෙත් කුලවල කිසිදු රැකියාවක් කරන්න කිසිම කෙනෙක්ට බෑ. ඒ නිසා බමුණන්ගේ රැකියා ටික බමුණෝ බේරගත්තා. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.